මෙහෙමයි. දැන් අපි විසර්ජන පනතත් එක්ක මුලින්ම ආපු සංවාදිදී ආර්ථිකය ගැන ආපු කතාහතේ දැන් අපේ ජනතාවට දැන් බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරි අයවැයෙන් අධ්‍යාපනයේට අර අශෝක ඩයස් මහත්තයා වගේ ඒ වෙන් වෙන මහා වෙනස ලොකු ගාණ 106 දළදේශ නිෂ්පාදනය ලැබෙයි කියලා. මොකද අපේ රටේ ජනතාවගේ දරුවන්ගේ ලොකුම ප්‍රශ්නේ දෙමව්පියන්ගේ ලොකුම ප්‍රශ්නේ දැන් අධ්‍යාපනය. අද ගත්තොත් එimhe පවුලක ළමයි 3 දෙනෙක් ඉගෙන ගන්න පවුලක දෙමව්පියෝ ඇත්තට හරියට බලට කන්නේ නැහැ. ඇඳුමක් අඳින්නේ නැහැ. ලොකුම ප්‍රශ්නේ උගන්නන එක. පන්ති වලට එකගෙන යනවා, ටියුෂන් පන්ති 3-4කට එකගෙන යනවා, ආයෙ එක්කෙනවා, ඒවට ත්‍රිවිල් වලට යන ගාස්තුව, වාහන ගාස්තුව, ඉස්කෝල වාහන ගාස්තුව, ඊට පස්සේ පාසල් වලට ගෙවන ගාස්තුව මේ ඔක්කොම ගත්තට පස්සේ ඇත්තටම පවුලක උපයන ආදායමින් භාගයකට වැඩිය අද වියදම් කරන්නේ අධ්‍යාපනය. එතකොට අපි හිතමු දැන් ඔබතුමා කියන වගේ අධ්‍යාපනයේට මේ වෙන් කරන මුදල දැන් කලින්ට වඩා වැඩි කරලා ඒ වැඩි කරන එකේ ප්‍රතිඵලය ජනතාවට ලැබෙන්න නම් මොකද වෙන්න ඕන? අන්න ජනතාවගේ පවුලක ආදායමෙන් වියදම් කරන ප්‍රමාණය අඩු වෙන්න ඕන. අඩු වෙන ක්‍රමවේදයක් තියෙන්න ඕන. එහෙම වුණොත් විතරයි මේක ජනතාවට දැනෙන්නේ. ඇයි ජනතාවට වෙලා තියෙන්නේ මොකක්ද දැන්? තමන්ගේ දරුවන්ගේ පවුලේ අධ්‍යාපනයටත් වියදම් කරන්න ඕන. ආණ්ඩුවේ භාණ්ඩාගාරයටත් වෙනම මුදල් හොයලා දෙන්න ඕන. බදු හැටියට. මොකද දැන් ඔය විසර්ජන පනතෙන් මුදල් වෙන් කරනවා කියුවට ඔය මවන්නේ නැහනේ. දෙයියෝ ගෙනල්ලා පාත් කරන්නේ නැහනේ. ඒත් ජනතාවගෙන්ම තමයි ගන්නෙ. ජනතාව දෙපාරක් උපයන්න ඕන. තමන්ගේ දරු පවුලට වියදම් කරන්න වෙනම උපයන්න ඕන. ආණ්ඩුවට වියදම් කරන්න වෙනම උපයන්න ඕන. ප්‍රශ්නේ එතන තියෙන්නේ. ඉතින් දැන් පහුගිය අයවැයවල වෙච්ච දෙයක් තියෙනවා. මම අවුරුදු 15ක් විතර මේක බලන් හිටපු අත්දැකීමක්. මුදල් වෙන් කරනවා. හැබැයි අවුරුද්ද අන්තිමට වියදම් කරලා නැහැනේ. බජට් ලයින් වල එක එක අමාත්‍යාංශ වල මුදල් වැය ශීර්ෂ වල පොතේ තියෙන අර ලොකු ඇස්තමේන්තු පොතක් දෙනෝනේ අපිට අයවැයත් එක්ක. මේකේ බලනකොට පුරවලා වෙන් කරලා තියෙනවා. වසර මැදදී මොකද වෙන්නේ? මේවා එහෙට මෙහෙට මාරු කරනවා. ආයි ගන්නවා එහෙම මෙහෙට. ඒ පාර්ලිමේන්තුවවත් දන්නේ නැහැ. බොහෝ ඒවා දන්නේ නැහැ නේ ඇත්තටම. ඇත්තටම දන්නේ නැහැ. සමහර ඒවා එනවා අවුරුදු අන්තිම වෙනකොට දැන් ඔන්න මේ දවස්වල එනවා පරිපූර්ණ ඇස්තමේන්තු. ඒ කියන්නේ වැඩිපුර වෙන් කරගන්න ඒවා වැඩිපුර දැන් දානවා ඒවා අනුමත කරලා. එතකොට වියදම් කරලා ඉවර වෙලා අනුමත කරන්නේ. සමහර ඒවා. එතකොට අවශ්‍ය දෙයට යන්නේ නැහැ. උදාහරණ මම කියන්නම්. සෞඛ්‍ය සේවය වෛද්‍ය සැපයුම් අංශයට මුදල් වෙන් කරපුවා අවුරුදු අන්තිමේ ඉතුරු වෙලා තියෙනවා. හැබැයි ඉස්පිරිතාලයකට ගිහලා බලන්නකො. ඉන්ජෙක්ෂන් එකක් නැහැ, බෙහෙත් ටික නැහැ. අවුරුද්දකට සේලයින් තිබෙත් නැහැ ශෝක මහත්තයා. සේලයින් එක නැහැ. ෆාමසියෙන් බේජ්ජේන්න යන්න ඕන මිනිස්සු. මේක ඇත්ත තත්ත්වේ. වෛද්‍ය සැපයුම් අංශයේ තියෙනවා නම් දේවල්, ඒ කියන්නේ බෙහෙත් ටිකනේ මූලික දේ. රෝහලක මූලික දේ මොකද්ද? වෛද්‍යවරයයි බෙහෙත් ටිකයි. හරිද? ඔය දෙක නැතුව මොකද්ද කරන්න පුළුවන්? පාසලක මූලික දේ මොකද්ද? ගුරුවරයයි උගන්වන්න තියෙන ඩෙස්ක් පුටු ටික, පහසුකම් ටික, විද්‍යාගාරය, පුස්තකාලය මේ ටික. අද කොච්චර දෙනවද වතුර ටික දැන් නැති පාසල්? টয়ලට් එකක් හරියට නැති පාසල්. මේක ඇත්ත තත්ත්වේ. හොඳයි. ඉතින් මම කියන්නේ මෙන්න මේකට වෙන් කරාට වැඩක් නැහැ. අයවැයෙන් වෙන් කරාට වැඩක් නැහැ. ඒක පහලට ගලාගෙන යන්නේ නැත්.